හායි යාළුවනේ කොහොමද ඉතින්? ඔයාලා සාදරයෙන් පිළිගන්නවා BT වීඩියෝ එක YouTube channel එකට. අද අපි කරන්න යන්නේ වෙනස්ම දෙයක්. අපි යන්න හදන්නේ අතීතයට. කියන්නේ ඉස්සර කාලේ අපි සෙල්ලම් කරපු item එකක් හදලා බලන්න. කුරුම්බැට්ටියෙන් මහන්න යන්නේ. එහෙනම් අපි මේ item එක හදන විදිය බලමු. ඊට කලින් ඔයාලා මාව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එක press කරලා තියාගන්න. මගේ මේ වගේ වීඩියෝ තවත් ඔයගොල්ලන්ට බලන්න ඕන නම් like කරන්න, ප්‍රශ්නයක් තියෙනවා නම් comment කරන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාලා මේකට ගන්න ඕනේ කුරුම්බැට්ටියක්. ඊට පස්සේ ගන්න ඕනේ ඔයගොල්ලෝ මේකට ඉරටු කෑලි කීපයක් ගන්න ඕනේ. අරගෙන ඉවරලා ඊගාට ඔයගොල්ලෝ මුලින්ම ආයෙ කුරුම්බැට්ටිය අරගෙන මේ උඩ තියෙන පොත්ත අයින් කර ගන්න ඕනේ. මේ විදිහට ඒක අයින් කරගෙන ඉවරලා ගානට උඩ පැට්ටන විදිහට ගානට කපා ගන්න. ඊට පස්සේ අපි අර කලින් ගත්ත ඉරට්ටක් දිග ඉරට්ටක් අරගෙන මේ විදිහට උල් කරලා ගාලර කුරුම්බැට්ටියට සවි කර ගන්න ඕනේ මේ විදිහට. ඊට ඉරට්ට හිම නමලා ගානට දිග ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට මිනිම අරගෙන කපා ගන්න. කපලි කරලා අර කලින් ඉරට්ට ගහපු විදිහටම මේකට මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්න. ඒ ගානට කෙලින් එන විදිහට එන්නම කෙලින් එන විදිහට ඔයගොල්ලෝ හදා ගන්නවා. මේ විදිහට. ඊගාවට තව ඉරටු කෑල්ලක් අරගෙන අර වගේ එහෙනම් මැද්දට සවි කර ගන්නවා. මැද්දට සවි කරගෙන ඊට පස්සේ ආයෙත් තව ඉරටු කෑලි දෙකක් ගන්න. දෙක ගොඩක් මුදිකට ඕනේ පොඩ්ඩක් හත්තිමත් ඉරටු දෙකක් ගන්න එකට. අරගෙන මෙන්න මේ විදිහට අර මැද ඉරට්ට හිරවෙන විදිහට මෙහෙම දාගන්න. දාගෙන මෙහෙම කරකවල රෙදි මහන්න තියෙනවා. රෙදි මහන්න බෑ. ඒක කොල කෑලි මහන්න පුළුවන්. මම පෙන්නන්නම් ඔයාලට මෙන්න මේ විදිහට කොලයක් දාගන්න මෙන්න මේ විදිහට. මේ විදිහට කොලේ තියලා මෙහෙම ඉරටු කෑල්ල දෙක පිටිපස්සෙන් රස්සෙන් දාන්න ඕන. දාලා මොකක් කරකවන්නයි තියෙන්නේ. මෙන්න තියෙනවා අපි මහගත්ත කොලේ. මෙන්න මේ විදිහට කුරුම්බැට්ටියෙන් මහන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. මාව subscribe කරලා තියාගන්න මේ වගේ වීඩියෝ තවත් බලන්න. මගේ තව වීඩියෝ තියෙනවා දාපුවා ඒකත් බලන්න. එහෙනම් goodbye.